අයිබෝන් ළමයි අපි මේ වීඩියෝ එකෙන් ඉගෙන ගන්න හදන්නේ මෙහෙයුම් පද්ධති පාඩම. ඒක අපේ 5 වෙනි ඒකකය. මේ පාඩම නැවත මම පන්තියේදීත් ඔයාලට උගන්වනවා. මේ වීඩියෝ එකකින් අපි කරන්නේ මේ විභාගය සඳහා අවශ්‍ය කරන ක්වික් රිවිෂන් එකක්. يعني ඉක්මනින් පාඩම පුනරීක්ෂණය කිරීම. පාඩමේ අත්‍යවශ්‍ය කොටස් ටිකක් ඔයාලට ඉක්මනින් මතක් කරලා දෙන එක සහ කියලා දෙන එක තමයි මේකෙදි කරන්නේ. ඒතර ඔයාලට මම දීලා දෙනවා මේ මෙහෙයුම් පද්ධති කියලා නිබන්ධනයක්. ඉතින් ඒකත් ඔයාලා ළඟට ගන්න. ඒකත් එක්ක මේ වීඩියෝ එක බලන්න. බලලා ඉවර වෙලා මේ පාඩම අපි ඉගෙන ගමු. මේක නැවත පන්තියේදීත් මම ඔයාලට තව නිවාඩුව වැඩි විස්තරාත්මකව උගන්වනවා. හරිද? එතකොට පුතේ බලන්න අපේ මේ පාඩමට යමු. මෙහෙයුම් පද්ධති. මෙහෙයුම් පද්ධතිය කියන්නේ මොකද්ද? මෙහෙයුම් පද්ධතිය කියන්නේ මෘදුකාංගයක්, software එකක්. හැබැයි ඒක අයිති වෙන්නේ පද්ධති මෘදුකාංග කියන වර්ගයට. ඒ කියන්නේ මෙහෙයුම් පද්ධතිය කියන්නේ පරිගණකයේ ක්‍රියාකාරීත්වයට නැතිවම බැරි මෘදුකාංගයක්, software එකක්. හරිද? එතකොට ඔය මෙහෙයුම් පද්ධතියට සම්බන්ධ දේවල් තමයි දැන් මේ පාඩමේ අපි ඉගෙන ගන්න. රයිට්. එතකොට අපිට මේ මුලින්ම දෘඩාංග, මෘදුකාංග සහ ස්ථිරාංග කියන කොටස් තුන අපි ඉගෙන ගන්න ඕනේ. දෘඩාංග කියලා කියන්නේ ඔයාලා දන්නවා පරිගණකයේ තියෙන අපිට ස්පර්ශ කරන්න පුළුවන් කොටස්. ස්පර්ශ කළ හැකි කොටස්. කීබෝඩ් එක, මවුස් එක, හાર્ඩ් ඩිස්ක් එක, මොනිටර් එක, මදර්බෝඩ් එක ඔන්න ඔය වගේ අපිට අතින් අල්ලන්න පුළුවන් ස්පර්ශ කළ හැකි කොටස් තමයි දෘඩාංග. ඒතකොට මෘදුකාංග කියන්නේ software කියලා කියන්නේ පරිගණකයේ අපි වැඩ කටයුතු කරගන්න වැඩසටහන් වලට. නේද? එහෙම නැත්නම් අපිට කියන්න පුළුවන් පරිගණකයෙන් යම් කාර්යයක් කර ගැනීම සඳහා ලබා දීලා තියෙන උපදෙස් සමූහයක් කියලා, set of instructions කියලා. හරිද? ඊට පස්සේ මේ ස්ථිරාංග කියන එකත් වැදගත්. firmware ROM හි ස්ථාපනය කරලා තියෙන බූට් වෙන්න අවශ්‍ය කරන උපදෙස් කියලා උන් අපි කෙටියෙන් හඳුන්වා දීලා තියෙනවා. මේ firmware කියන්නේ පුතේ දැන් ওই පරිගණකයේ මූලික ක්‍රියාකාරීත්වයට නැත්නම් ආරම්භක ක්‍රියාකාරීත්වයට ඒකට තමයි බූට් වෙනවා කියලා කියන්නේ අවශ්‍ය කරන උපදෙස් තියෙනවා. ඔය BIOS වගේ උපදෙස්. හරිද? BIOS. ඔයාලට මතකද අපි අර ROM එක ගැන ඉගෙන ගත්තේ? ඔය ROM එක තුල නිෂ්පාදක සමාගම විසින් ඔය BIOS කියන වැඩසටහන එහෙම අන්තර්ගත කරලා තියෙනවා කියලා කිව්වා. ඔය BIOS අයිති වෙන්නේ ස්ථිරාංග වලට, firmware වලට. ඒක ROM එකේ ස්ථාපනය කරලා තියෙන උපදෙස් මාලාවක්. හරිද? ඊට පස්සේ අපි බලමු මේ පරිගණකයේ ආරම්භක ක්‍රියාකාරීත්වය. මේකට අපි කියනවා බූටින් කියලා. බූටින්. පරිගණකයේ ආරම්භක ක්‍රියාකාරීත්වය කියන්නේ දැන් අපි පරිගණකයට විදුලිය සැපෙවුවට පස්සේ පරිගණකයේ පාවිච්චි කරන්න පුළුවන් තත්ත්වයට එනකම් ක්‍රියාව තියෙනවානේ. ඔන්න ඔය කොටසට තමයි අපි බූටින් කියන්නේ. يعني අපි දැන් කම්පියුටරේට කරන්ට් එක දුන්නු ගමන් අපිට වැඩ කරන්න බෑනේ. නේද? මේ යොමු පද්ධතිය ලෝඩ් වෙලා ඊට පස්සේ අපිට එනවා පාස්වර්ඩ් ටයිප් කරන්න. ඔයාලා මුලින්ම දැකලා ඇති කළු පාට තිරයක් එන්නේ. ඊට පස්සේ මෙහෙම පද්ධතිය ප්‍රවේශණය වෙනවා, ලෝඩ් වෙනවා. Windows loading එහෙම දැකලා ඇති ඔයාලා. ඊට පස්සේ අපිට පාස්වර්ඩ් එක ටයිප් කරලා ඩෙස්ක්ටොප් එකට යන්න පුළුවන්. ඒ ඩෙස්ක්ටොප් එකට යනකම් අර කරන්ට් එක දුන්න අවස්ථාවේ ඉඳන් ගමනක් තියෙනවනේ. අනේ කොටස තමයි ආරම්භක ක්‍රියාකාරීත්වය කියලා කියන්නේ. බූටින් කියලා කියන්නේ. හරිද? මෙන්න මේ ගැන තමයි අපි බලන්න යන්නේ. කොහොමද මේකේ ස්ටෙප්ස් ටික කියලා. එතකොට ළමයි දැන් අපි හිතමු අපේ මදර්බෝඩ් එක තියෙනවා. එතකොට මේකේ මේ කතාවත් එක්ක සම්බන්ධ කරන දේවල් ටිකක් විතරක් අපි මේකට දාමු. CPU එක ඊට පස්සේ ROM එක තව CMOS memory එක ඊට පස්සේ මදර්බෝඩ් එකට සම්බන්ධ වෙලා තියෙන ඒ මදර්බෝඩ් එක පිටින් තියෙන hard disk එක. hard drive disk. ළමයි ඔන්න දැන් බූට් වෙච්ච පරිගණකයේ ආරම්භ ක්‍රියාකාරීත්වය මෙන්න මෙහෙම වෙනවා. මුලින්ම CPU එක මගින් මෙන්න මේ ROM එකට සිග්නල් එකක් යවලා ROM එකේ ස්ථාපනය කරලා තියෙන ස්ථිරාංගයක් වෙන BIOS basic input output system
මූලික ආදාන ප්‍රතිදාන පද්ධති. මෙන්න මේ BIOS වැඩසටහන ප්‍රවේශණය කරගන්නවා. හරිද? ඔන්න ඉස්සලාම දැන් අපි මොකද කරන්නේ? කරන්ට් එක දෙනවනේ. power on කරනවනේ. power on කරාම හරිද? ඊට පස්සේ ඊළඟට වෙන්නේ CPU එක මගින් අර ROM එකේ තියෙන BIOS ප්‍රවේශණය කරගන්නවා. BIOS වැඩසටහන ක්‍රියාත්මක වෙන්න ගන්නවා. ඊට පස්සේ ඕකේ මුලින්ම වෙනවා මෙහෙම වැඩ post කියලා වැඩසටහනක් තියෙනවා. ඒක දාවනේ වෙනවා. post කියන්නේ power on self test කියන එක. මේකෙදි වෙන්නේ පරිගණකයට සම්බන්ධ ජුඩාංග නිසියාකාරව ක්‍රියාත්මක වෙනවද කියලා පරීක්ෂා කරනවා. ඒ කියන්නේ RAM එක, mouse එක, keyboard එක, මේ computer එක, motherboard එකත් එක්ක සම්බන්ධ වෙච්ච උපංග ටිකක් තියෙනවා. ඔය ටික හරියට වැඩ කරනවද කියලා බලන එක තමයි මේ power on self test කියලා කියන්නේ. ඒතර BIOS ප්‍රවේශණය වුණාට පස්සේ මේ post වැඩසටහන තමයි ක්‍රියාත්මක වෙන්නේ. ඊට පස්සේ තව ස්ථිරාංගයක් තියෙනවා bootstrap loader කියලා. මේ BIOS වගේම වැඩසටහන bootstrap loader. මේක නිෂ්පාදන සමාගම විසින් තමයි අන්තර්ගත කරලා තියෙන්නේ. මේ bootstrap loader වැඩසටහන මගින් MBR එක කියවනවා. MBR එක කියලා කියන්නේ MBR කියවීම. දැන් මේ hard disk එකේ OS එක දැන් මෙහෙයුම් පද්ධතිය ගබඩා වෙලා තියෙනවනේ තන. දුඩතඩියේ මෙහෙයුම් පද්ධතිය ගබඩා වෙලා තියෙන තැනින් මෙන්න මේ උපදෙස් මාලාව මොකද කරන්නේ? OS එක අරගෙන ඒක පරිගණකයේ RAM එකට ප්‍රවේශණය කරනවා. හරි. OS එක මොකද කරන්නේ? RAM එකට දානවා. හරිද? OS එකෙත් අපි kernel එක කියලා කියනවා. ඒ කොටස තමයි RAM එකට දාන්න. ඔන්න RAM එකට උපදෙස් ටික ආවට පස්සේ RAM එකෙන් පුළුවන් මේ උපදෙස් මාලාව මොකද CPU එකට දීලා ක්‍රියාත්මක කරන්න පටන් ගන්න. CPU එකට උපදෙස් දෙන්න ගත්තට පස්සේ තමයි ඔන්න පරිගණකයේ මොකද වෙන්නේ? වැඩ කරන්න පටන් ගන්න. කියන අපිට පේන ඔය අතුරු මුහුණත පේන්න පටන් ගන්න. ඒ අවශ්‍ය ක්‍රියාවන් ටික කරන්න අවශ්‍ය පරිසරය හැදින්නේ එතනදී. එතකොට බලන්න මොකද්ද වෙන්නේ? පවර්සලා පවුන් කරනවා. ඊට පස්සේ CPU එක මගින් BIOS වැඩසටහන ප්‍රවේශණය කරනවා. ඊට පස්සේ post කියන වැඩසටහන දාවණය වෙනවා. power on self test. එතනදී දුඩාංග ටික පරීක්ෂා කරනවා. ඊට පස්සේ bootstrap loader කියන වැඩසටහනෙන් මොකද කරන්නේ? MBR එක කියවනවා. ඒ කියන්නේ OS එක ගබඩා වෙලා තියෙන තැනින් මේ උපදෙස් ටික කොහෙටද? RAM එකට යවනවා. RAM එකෙන් ඒවා CPU එකට එවලා ක්‍රියාත්මක කරනවා. ඕක තමයි පිළිවෙල. එතන මම ඔයාලට පන්තියේදී මීට වඩා වෙලාව අරගෙන මේවා පිළිබඳ සියුම්ම කතා කරමු. වෙලාව අරගෙන. හරිද? දැන් මේ වීඩියෝ එක මට ගොඩක් දිගට මේ වීඩියෝ එක හදන්න බෑ. එහෙනම් මේ පුළුවන් මට්ටමින් මම ඔයාලට මේ උදව්වක් වෙන්න මේක කියලා දෙන්නේ. හරිද? එතකොට බලන්න ආරම්භ ක්‍රියාකාරීත්වවල ලස්සන දාලා දෙන ස්ටෙප් විදියට අවබෝධ කරනවා. CPU එක මගින් මොකද කරන්නේ? BIOS ප්‍රවේශණය කරනවා කියලා අපි කොහොමද? ඊට පස්සේ post වැඩසටහන දාවණය වෙනවා. හරිද? ඒක තමයි දුරාංග පරීක්ෂා කිරීම වෙන්නේ. ඊට පස්සේ MBR එක කියවනවා. ඊට පස්සේ මෙහෙයුම් පද්ධතිය RAM එකට ප්‍රවේශණය කරනවා. කරලා CPU එකට දාලා මොකද කරන්නේ? ක්‍රියාත්මක කරගන්න එක තමයි තියෙන්නේ. හරි. ඔයා ඔය ස්ටෙප් ටික හොඳට බලා ගන්න. මොකද boot වීමෙන් නැත්නම් ආරම්භක ක්‍රියාකාරීත්වය වල විස්තර කරන්න කිව්වොත් ඔය ටික පාවිච්චි කරලා වැඩ කරන්න පුළුවන්. right. ඊට පස්සේ බලන්න පුතේ මේ අපි මෘදුකාංග කියන්නේ මොනවද කියලා දැන් දන්නවනේ. පරිගණකයේ මේ පරිශීලක අවශ්‍යතා ඉෂ්ට කරන වැඩසටහන් මෘදුකාංග කියන්නේ. මෘදුකාංග ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට බෙදෙනවා. මෘදුකාංග ප්‍රධාන කොටස් දෙකයි. එකක් මොකක්ද? පද්ධති මෘදුකාංග, අනික යෙදුම් මෘදුකාංග. මේ යෙදුම් මෘදුකාංග කියලා කියන්නේ මේ අපි එදිනෙදා වැඩ කටයුතු කිරීම සඳහා භාවිතා කරන මෘදුකාංග. හරි. ඉතින් Word, Excel, PowerPoint, Paint මේ වගේ අපේ මූලික අවශ්‍යතාවලට එදිනෙදා අවශ්‍යතාවලට පාවිච්චි කරන මෘදුකාංග. හරි. මෙන්න මේවා පරිගණකයේ අපි දාගන්නේ අපේ කැමැත්තට පරිශීලක අවශ්‍යතාවය මත තමයි මේවා ස්ථාපනය කරගන්නේ. ඒ කියන්නේ අපිට කැමති නම් මේවා අපි ස්ථාපනය කරගන්න ඕනේ. එක්සැම්පල් එකක් විදියට Paint එකෙන් චිත්‍ර අඳින්න කැමති කෙනෙක්ට MS Paint දාගන්න පුළුවන්. ඒකට අකමැති කෙනෙක්ට තව තියෙනවා Smart Draw ඔය වගේ ඇප්ලිකේෂන්ස් තියෙනවා. ඒවා කැමති නම් පරිශීලක අවශ්‍යතාවය මත දාගන්න පුළුවන්. දැන් කාට හරි ලිපි ලේඛන නිර්මාණය කිරීමේ අවශ්‍යතාවයක් පරිගණකයෙන් නැත්තම් Word අවශ්‍ය නැහැ. ඒක නැහැ කියලා කම්පියුටරේ වැඩ කරන්න නැතුව වෙන්නේ නැහැ. නේ? අපි කැමති නම් ඒව දාගන්න. දැන් කාට හරි පණිවිඩ හොමාවලට WhatsApp පාවිච්චි කරන්න පුළුවන්. ඒකට අකමැති කෙනෙක්ට Telegram පාවිච්චි කරන්න පුළුවන්. නේ? ඔක දෙයාගේ කැමැත්ත මත WhatsApp හෝ Telegram පාවිච්චි කරන්න පුළුවන්. ඒව නැහැ කියලා පරිගණකයේ ක්‍රියාකාරීත්වයට ප්‍රශ්නයක් කරනවද? නැහැ. ඒතර මේවා
පරිශීලක අවශ්‍යතා මත ස්ථාපනය කරගන්න මෘදුකාංග. හැබැයි මේ පද්ධති මෘදුකාංග කියනව ගත්තාම මේවා පරිගණකයේ ක්‍රියාකාරීත්වයට අත්‍යවශ්‍යයි. පරිගණකයෙන් අපි වැඩ කටයුතු කරගන්න තියෙන්නම ඕනේ. දැන් මේවා නැත්තම් වැඩ කරගන්න අමාරුයි. දැන් අරව නැහැ කියලා ප්‍රශ්නයක් නැහැ. අර මොන පද්ධති මෘදුකාංග ප්‍රධාන වර්ග 3ක් යටතේ තියෙනවා. මෙහෙයුම් පද්ධතිය. දැන් අපි මේ පාඩමේ කතා කරන මෙහෙයුම් පද්ධතිය. මෙයා තමයි සියලුම දෘඩාංග ටික පාලනය කරන්නේ, මෘදුකාංග පාලනය කරන්නේ. ඒ නිසා මෙයා ඉන්නම ඕනේනේ. ඒකයි මම කිව්වේ ක්‍රියාකාරීත්වයට අත්‍යවශ්‍යයි කියලා. ඊට උපයෝගීතා මෘදුකාංග. ඒ කියන්නේ පරිගණකයේ නඩත්තු කළමනාකරණ කටයුතු සඳහා අවශ්‍ය කරන වෛරස් ගාඩ් වගේ ඒ වගේ මෘදුකාංග. ඊට පස්සේ භාෂා පරිවර්තක. දැන් ඔයාලා දන්නවා මේ වෙද්දි පරිගණකය කියන්නේ විදුලියෙන් වැඩ කරන යන්ත්‍ර භාෂාවෙන් වැඩ කරන උපාංගයක්. හරිද? 10 වලින් එයා වැඩ කරනවා. ඒතර යන්ත්‍ර භාෂාවෙන් වැඩ කරාට මිනිස්සු වෙන අපි කොහොමද පරිගණකයට උපදෙස් දෙන්නේ? අපේ භාෂාවලින්. ඉංග්‍රීසි භාෂාවෙන් තමයි උසස් මට්ටමේ භාෂා තියෙන්නේ. හරි දැන් Pascal, Python ඔය වගේ ලැන්ග්වේජස් ගත්තාම ඒවා හදලා තියෙන්නේ ඉංග්‍රීසි භාෂාවේ වචන පාවිච්චි කරලා. හැබැයි ඒවා පරිගණකයට තේරුම් කරන්න නම් පරිවර්තක වැඩසටහන් තියෙනවද නැද්ද? තියෙනවා. දැන් උසස් මට්ටමේ ක්‍රමලේඛන භාෂා යන්ත්‍ර භාෂාවට පරිවර්තනය කරන්න පරිවර්තක තියෙනවා. දැන් මේ උදාහරණයක් දීලා තියෙනවා පරිවර්තක වැඩසටහන් වලට. හරි බලන්න assembler එක. ඔයාලට මතක ඇති මේ assembler කියන එක. මේක උතේ මේ අර assembly කියලා භාෂාවක් තිබ්බේ දෙවන පරම්පරාවේ. ඒ assembly භාෂාවෙන් ලියපු කේත යන්ත්‍ර භාෂාවට පරිවර්තනය කරන්න පාවිච්චි කරපු පරිවර්තකයක්. ඒතර ඒකත් පද්ධති මෘදුකාංග වර්ගයට අයිති වෙනවා. භාෂා පරිවර්තකයක් ඊට සම්පාදන සහ අර්ථ වින්‍යාස කියලා දෙකක් තියෙනවා. මේ දෙන්නම කරන්න උසස් මට්ටමේ භාෂා තියෙන්නේ. ඒ කියන්නේ Pascal අපි ඉගෙන ගන්න දෙන Pascal, Python වගේ භාෂා. ඔය භාෂාවලින් ලියපු කේත හරිද මේගොල්ලෝ ඔය භාෂාවලින් ලියපු කේත යන්ත්‍ර භාෂාවට පරිවර්තනය කරගන්න තමයි මේ සම්පාදක සහ අර්ථ වින්‍යාසක පාවිච්චි කරන්නේ. මේගොල්ලෝ ගැන වැඩි විස්තර ඔයාලට තියෙනවා ප්‍රෝග්‍රෑමින් පාඩමේ ඉගෙන ගන්න. මේ දෙන්නම කරන්නේ ඇත්තටම පරිවර්තන නමුත් කරන විදිය වෙනස්. දැන් මේ සම්පාදක ගත්තාම එයා මුළු ක්‍රමලේඛයම කියවලා එකපාර යන්ත්‍ර භාෂාවට පරිවර්තනය කරනවා. මුළු ක්‍රමලේඛයම කියවුවා එකවර එක බිඳුවකට නැත්නම් යන්ත්‍ර භාෂාවට පරිවර්තනය කරනවා. හැබැයි මේ අර්ථ වින්‍යාසක කියන කෙනා උසස් මට්ටමේ භාෂාවලින් ලියපුවා පේලිය තමයි කියවන්නේ. පේලියක් කියවලා පරිවර්තනය කරනවා. පේලියක් පරිවර්තනය කරනවා. පේලියක් කියවලා පරිවර්තනය. පේලිය දෙන්නම කරන්නේ පරිවර්තනය. හැබැයි විදි දෙකක්. හරිද? ඒ ඉස්සරහට කතා කරමු. right දැන් මෘදුකාංග වර්ග දෙකයි කියලා අපි දන්නවා. යෙදුම් මෘදුකාංගයි පද්ධති මෘදුකාංගයි. යෙදුම් මෘදුකාංග කියන්නේ ඒව පරිගණකයේ මේ පරිශීලක අවශ්‍යතා මත ප්‍රතිස්ථාපනය කරගෙන මේ වැඩ කටයුතු කරගන්න ඒවා. පද්ධති මෘදුකාංග කියන්නේ පරිගණකයේ ක්‍රියාකාරීත්වයට අත්‍යවශ්‍ය මේවා. ඒවා වර්ග 3කට බෙදෙනවා. මොකද්ද? මෙහෙයුම් පද්ධතියයි, උපයෝගිතා මෘදුකාංගයි, භාෂා පරිවර්තකයි. දැන් මේවා ඉස්සරහට තියෙනවා. ටික වැඩිපුර ඉගෙන ගන්න. right අපි මෙතෙන් ගියාම පද්ධති මෘදුකාංග ඔන්න ප්‍රධාන කොටස් තුනයි කියලා අපි දන්නවා දැන් මේ වෙද්දී. ඔන්න මෙහෙයුම් පද්ධතිය. මෙයා ප්‍රධාන බලන්න මේ මෙයා ගැන හඳුන්වා දීලා තියෙන විදිය පරිගණකයේ මෘදුකාංග දෘඩාංග කළමනාකරණය කරමින් පරිශීලකයාට අවශ්‍ය පරිසරය ගොඩනැගීම. මේ ඔපරේටිං සිස්ටම් එක වැදගත් වෙන්නේ පුතේ. ඇත්තටම දෘඩාංග සහ මේ පරිශීලක අතරමැදියෙක් විදිහට වැඩ කරන එයා දෘඩාංග පාලනය කරනවා, මෘදුකාංග පාලනය කරනවා. ඒ වගේම තමයි පරිගණකයේ පාවිච්චි කරන්න අවශ්‍ය කරන අපිට අතුරු මුහුණක් පරිසරයක් හදලා දෙනවා. හරිද? ඔය දැන් ප්‍රධානම කාර්යයන් දෙකක් තමයි මම ඔය කිව්වේ මෘදුකාංග සහ දෘඩාංග පාලනය. අනික අතුරු මුහුණක් සැපයීම. එතන උපයෝගිතා මෘදුකාංග කියන්නේ අර මම ඉස්සෙල්ලා කිව්වා වගේ පරිගණකයේ නඩත්තු කිරීම සඳහා උදව් වෙන මෘදුකාංග. කියන්නේ දැන් පරිගණකයේ අපි පාවිච්චි කරගෙන යද්දි ඔය වෛරස් බලවෑම් වෙන්න පුළුවන් නේද? ඉතින් ඒවට ප්‍රතිවෛරස මෘදුකාංග තියෙන්න ඕන. ඒ වගේ හරි. ඉස්සරහට කතා කරමු. ඊළඟට අපි දන්නවා භාෂා පරිවර්තකය කරනවා කියුවේ උසස් මට්ටමේ භාෂා පරිගණක භාෂා යන්ත්‍ර භාෂාවට පරිවර්තනය කිරීම. යන්ත්‍ර භාෂා බවට පත් කිරීම. හරිද? අපි යමු යෙදුම් මෘදුකාංග වලට. යෙදුම් මෘදුකාංග කියන්නේ පරිශීලකයාගේ පරිගණකයේ ආශ්‍රිත ක්‍රියාකාරකම් සඳහා තමයි යෙදුම් මෘදුකාංග යොදාගන්නේ. හරිද? මේ Word, Excel, PowerPoint වගේ මේ අපි එදිනදා වැඩ කටයුතු වලට පාවිච්චි කරන මෘදුකාංග තමයි යෙදුම් මෘදුකාංග කියන්නේ. හරිද?
ඒතර ඔයාලට යෙදුම් මෘදුකාංග ලියන්න කිව්වොත් එහෙම ඔය වදන් සැකසීමේ මෘදුකාංග, පැතුරුම්පත් මෘදුකාංග, චිත්‍රක මෘදුකාංග ඔය වර්ගයේ ඒවා ඔයාලට ලියන්න පුළුවන්. ඊට පස්සේ බලන්න මේ විවිධ දැන් මෙහෙයුම් පද්ධති පාඩමේදී අපි දැනන් ඉන්න බෑ මොනවද මේ ලෝකේ පාවිච්චි කරන මෙහෙයුම් පද්ධති කියලා. හරිද? මෙතන මේ ඊටාම කෙටියෙන් මේ ටික මම මේ වීඩියෝ එකට ගන්න නිසා දාලා දෙන්නේ. මේවා ගැන අපි වැඩි විස්තර පන්තියේදී කතා කරනවා. ඔළුවේ තියාගන්න. රයිට්. එතකොට ඔන්න මෙහෙයුම් පද්ධති කීපයක් ප්‍රසිද්ධ හරිද? අපි අතරේ තියෙන ගොඩක් ජනප්‍රිය මෙහෙයුම් පද්ධති කීපයක්. Windows ඔයා දන්නවා. Windows මෙහෙයුම් පද්ධතිය කවුද හදන්නේ? ඒක Microsoft සමාගම තමයි Windows හදන්නේ. ඊට පස්සේ Apple සමාගම විසින් හදනවා Mac OS කියන මෙහෙයුම් පද්ධතිය. Apple පරිගණකවල තියෙන්නේ Mac OS කියන operating system එක. ඊට පස්සේ Ubuntu නොමිලේ මම විශේෂයෙන් දාලා තියෙනවා මේක දැන් මේ Windows සහ Mac OS කියන ඒවා අපි සල්ලි දීලා මුදල් ගෙවලා ලබා ගන්න ඕනේ මෙහෙයුම් පද්ධතිය. හැබැයි මේ Ubuntu කියන්නේ free and open source එකක්. free and open source කියන්නේ විවෘත ප්‍රභව මෘදුකාංග. හරිද? විවෘත free and open source විවෘත කේත නැත්නම් විවෘත ප්‍රභව නොමිලේ. හරි. විවෘත ප්‍රභව කියන්නේ අපිට ඒක කේත පුතේ ලබා ගන්න පුළුවන්. Ubuntu වල කෝඩ් එක ගන්න පුළුවන්. කෝඩ් එක වෙනස් කරන්න පුළුවන්. නොමිලේ ගන්න පුළුවන්. හරිද? ඊට පස්සේ Android Google සමාගමෙන් හදන operating system එක ෆෝන් වල පාවිච්චි කරන එක. හන්තාන Linux එකත් නොමිලේ ගන්න පුළුවන් එකක්. මොකද Linux කියන මෙහෙයුම් පද්ධතිය ඔයගොල්ලෝ අහලා තියෙනවා. ඔය Linux මෙහෙයුම් පද්ධතිය පාදක කරගෙන හදපුවා තියෙනවා. එතන මේ හන්තාන Linux කියන්නේ එහෙම එකක්. Linux මෙහෙයුම් පද්ධතිය පාදක කරගෙන හදපු එක. තව Fedora කියලා තියෙනවා මෙහෙයුම් පද්ධතිය. හරිද? මේ Linux පාදක කරගෙන හදපු එක. Linux වගේම තමයි. මේ Linux කියන්නේ අර free and open source එකක්. නොමිලේ ගන්න පුළුවන් විවෘත කේත විවෘත ප්‍රභව මෙහෙයුම් පද්ධතිය. රයිට්. මෙහෙයුම් පද්ධතිය වලට එක්සැම්පල් ටික අපි ඔළුවට දාගන්නවා දැන්. ඔන්න මොනවද? Windows මෙහෙයුම් පද්ධතිය. ඒක කවුද හදන්නේ? Microsoft කියන සමාගමෙන්. ඊට පස්සේ Mac OS ඒක හදන්නේ Apple සමාගමෙන්. ඊට පස්සේ Linux කියන මෙහෙයුම් පද්ධතිය ඒක ආශ්‍රිතව හදපුව මම ඔයාලට කියලා දුන්නා. හන්තාන Linux, Fedora නේද? ඔය වගේ මේවා නොමිලේ ගන්න පුළුවන්. Ubuntu නොමිලේ ලබා ගන්න පුළුවන් මෙහෙයුම් පද්ධතිය. ඊට අමතරව ෆෝන් වල ජංගම දුරකථන වල පාවිච්චි කරනකොටම Android තව තියෙනවා දැන් Apple ෆෝන් වල එහෙම තියෙන iOS කියන මෙහෙයුම් පද්ධතිය. iOS Apple දුරකථන වල තියෙන මේ Apple කම්පියුටර්ස් වලනේ Mac OS, Apple දුරකථන වල iOS. තව තියෙනවා BlackBerry OS කියලා තියෙනවා. මේ ඔය Microsoft ලගේම Microsoft Mobile කියලා තියෙනවා. right. එතකොට ඔන්න මෙහෙයුම් පද්ධති කීපයක් අපි බැලුවා. ඊට මෙහෙයුම් පද්ධති වර්ගීකරණය මෙන්න මේකත් වැදගත්. මේ ටික ඔළුවේ තියාගන්න. මෙහෙයුම් පද්ධති වර්ග ටික. ඔන්න පළවෙනි එක තමයි ඒක පරිශීලක. ඒක පරිශීලක කියන්නේ වර්ගකට එක පරිශීලකයෙක් සම්බන්ධ විය හැකි මෙහෙයුම් පද්ධති. වර්ගකට භාවිතා කරන්නේ එක පරිශීලකයෙක්ට තමයි සම්බන්ධ වෙලා වැඩ කටයුතු කරන්න පුළුවන්. හොඳම උදාහරණය තමයි MS-DOS. MS-DOS කියන Microsoft සමාගම විසින් හදපු DOS කියන මෙහෙයුම් පද්ධතිය. ඊට පස්සේ බලන්න බහු පරිශීලක මෙහෙයුම් පද්ධතිය. බහු පරිශීලක කියන්නේ පරිශීලකයේ ගොඩකට සම්බන්ධ වෙලා වැඩ කටයුතු කරන්න පුළුවන් කියන එකනේ. ඒකන ඔයාලා දන්නවා පුතේ දැන් පරිශීලකයේ ගොඩක් සම්බන්ධ වෙන පරිගණකයක් තමයි සර්වර්. සේවාදායක පරිගණක කියලා කියන්නේ. සේවාදායක පරිගණකයකට නේද ලෝකේ ඕනම තැනක ඉන්න පරිශීලකයෝ ගොඩකට පර්යන්ත කීපයකින් සම්බන්ධ වෙලා වැඩ කරන්න පුළුවන්. ඔය දැන් මේ සේවාදායක පරිගණකවල ස්ථාපනය කරලා තියෙන මෙහෙයුම් පද්ධති තියෙනවානේ. දැන් අපේ පුද්ගලික පරිගණකවල වගේම ඔය සේවාදායක පරිගණකවල මෙහෙයුම් පද්ධති ස්ථාපනය කරලා තියෙනවා. මේ Linux, Windows Server කියන ඒවා සේවාදායක පරිගණකවල භාවිත වන මෙහෙයුම් පද්ධති. ඉතින් ඔය මෙහෙයුම් පද්ධති පාවිච්චි කරලා බොහෝ පරිශීලකයෝ සම්බන්ධ වෙලා වැඩ කටයුතු කරනවානේ. එන්න මේවට කියන්නේ බහු පරිශීලක මෙහෙයුම් පද්ධති කියලා. බොහෝ පරිශීලකයන්ට එකවර පරිගණකවලට සම්බන්ධ විය හැකියි. Linux, Windows Server වගේ. ඔයා මේ වර්ගය සහ ඒකේ උදාහරණ එක්සැම්පල් එක ඔළුවේ තියාගන්න. හරි? දැන් මොන අපි දන්නවා ඒක පරිශීලක තියෙනවා. ඒතර වර්ගකට එක පරිශීලකයකට පමණයි. උදාහරණ MS-DOS බහු පරිශීලක කියන්නේ පරිශීලකයන් කිහිප දෙනෙක්ට. හරිද? බොහෝ පරිශීලකයන්ට එකවර සම්බන්ධ වෙන්න පුළුවන් Windows Server, Linux වගේ මෙහෙයුම් පද්ධති. ඊට පස්සේ බහුකාර්ය කියන්නේ මේ අපි පාවිච්චි කරන මේ අපේ පුද්ගලික පරිගණකවල තියෙන ඒවා අපි ගන්න පුළුවන්. දැන් Windows ගත්තාම බහු පරිශීලකයි. Mac OS ගත්තාම බහු පරිශීලකයි. ඒ කියන්නේ එකවර
සෝරි බහු පරිශීලක නෙමෙයි බහු කාර්ය. බහු කාර්ය කියන්නේ මොකද? කාර්යයන් කීපයක් කරගන්න පුළුවන්, කාර්යයන් ගොඩක් කරගන්න පුළුවන්. එකම හේවුම් පද්ධතිය යටතේ වෙනස් කාර්යයන් ගණනාවක් කරගැනීමේ හැකියාව තියෙනවා. හරි. දැන් Windows ගත්තාම ඒකෙ පුතේ අපිට মালටි ටාස්ක් නේ බහු කාර්යය ගොඩක් වැඩ කරගන්න පුළුවන්. වීඩියෝ බලන්න පුළුවන්, ගේම් ගහන්න පුළුවන්, නේ ડોකියුමන්ට්ස් මේ ලේඛන හදන්න පුළුවන්, ගණන් හදන්න පුළුවන්, වැඩ ගොඩක් කරගන්න පුළුවන්. හරිද? ඒ වගේ කාර්යයන් කීපයක් සිදු කරන්න පුළුවන් ඒවා. ඔව් හරි. ඒක තත්ත්ව කාල රියල් ටයිම් ඔපරේටින් සිස්ටම්. තත්ත්ව කාල කියලා කියන්නේ ආදාන ලබා දුන් විගසම ප්‍රතිචාර දක්වන මෙහෙයුම් පද්ධතිය. හරි. අපි ඉන්පුට්ස් දෙද්දී ඒ විගසම ප්‍රොසෙස් වෙලා අවුට්පුට් එක බලා ගන්න පුළුවන්. දැන් අපි ATM යන්ත්‍රයක් ගත්තොත් එහෙම. හරි. ATM යන්ත්‍රය අපි කාඩ් එක දාලා පින් එක ගහලා අපිට අවශ්‍ය ඉන්පුට්ස් දෙද්දී එවලම ඩේටා මොකද වෙන්නේ? ප්‍රොසෙස් වෙලා අපිට ප්‍රතිචාර දක්වනවා. ගිණුම් ශේෂය එවල පෙන්නනවා. මුදල් ගත්තට පස්සේ එවලම රියල් ටයිම් ඒ මොහොතේම මොකද වෙන්නේ? ගිණුමෙන් අර අපි ගත්ත මුදල අඩු වෙලා ඒකේ අප්ඩේට් එක පෙන්නනවා. නේද? ඒ වගේ එවලම ප්‍රතිචාර දක්වන ඒවා. තව එකක් දීලා තියෙනවා සුනාමි අනතුරු අඟවන පද්ධති. ආදාන ලැබුණු විගස මොකද කරන්නේ? ඩේටා ප්‍රොසෙස් කරලා අවුට්පුට් එක දෙනවා. ප්‍රතිචාර දක්වන පද්ධති. රයිට්. ඔන්න වර්ගීකරණය වැදගත්. අපි දැන් එකපාරක් බලමු. වර්ග 4යි ඒක පරිශීලක, බහු පරිශීලක, බහු කාර්ය, තත්ත්ව කාල. ඒක පරිශීලක කියන්නේ වරකට එක පරිශීලකයකට පමණයි MS DOS. ඊට පස්සේ බහු පරිශීලක කියලා කියන්නේ බොහෝ පරිශීලකයන් සම්බන්ධ වෙන්න පුළුවන් ඒවා Windows Server, Linux වගේ ඒවා. ඊට පස්සේ බහු කාර්ය කියන්නේ වැඩ කටයුතු බොහෝ කාර්යයන් කරගන්න පුළුවන් ඒවානේ. මොනවද? අපි පාවිච්චි කරන Windows 8, Windows 10 නේද? Mac OS ඒ වගේ. තත්ත්ව කාල රියල් ටයිම් කියලා කියන්නේ ආදාන ලබා දුන් විගස ප්‍රතිචාර දක්වන ඒවා. ATM යන්ත්‍රය, ඊට පස්සේ සුනාමි අනතුරු අඟවන පද්ධති වගේ. රයිට්. ඊට පස්සේ මෙහෙයුම් පද්ධතියක් ආශ්‍රිත සේවාවන් කිහිපයක් තියෙනවා. දැන් මේවා ගොඩක් විස්තර ඇතුව ඔයාලට කියලා දෙන්න ඕනේ ඒවා. දැන් මේ ටයිම් එක මට හොඳටම මදි මේ එක්ස්ප්ලেইন කරන්න. මම මේ සරලව ඔයාලට මේ ටියුට් එක ආශ්‍රිතව මේ දේවල් පැහැදිලි කරලා දෙනවා පමණයි. හරිද? එතකොට බලන්න තමයි මේ ක්‍රියාවලිය නැත්නම් මේ මෙහෙයුම් පද්ධතියක සේවා කීපයක් තියෙනවා. ඔය ක්‍රියාවලි කළමනාකරණය, මතක කළමනාකරණය, උපාංග කළමනාකරණය, අතර මේ කළමනාකරණ සෙට් එකක් තියෙන්නේ. හරිද? ගොනු කළමනාකරණය, ආරක්ෂණ කළමනාකරණය, ජාල කළමනාකරණය වගේ. රයිට්. දැන් අපි මෙන්න මේ දෙන්න ඉස්සෙල්ලාම බලමු ඔබට ක්‍රියාවලි කළමනාකරණය සහ මේ මතක කළමනාකරණය කියන්නේ තමයි දැන් CPU එක. හරිද? RAM එක. CPU එකට පුතේ උපදෙස් මේ වැඩසටහන් එන්නේ RAM එක හරහා. ඒ කියන්නේ ඔය පරිගණකය තුළ ක්‍රියාත්මක වෙන ඕනම වැඩසටහනක් හරිද? උපදේශක්, දත්තයක් ඔයාලට මම කියලා දීලා තිනවා අර වොන්නියුමාන් ආකෘතියේදීම ප්‍රධාන මතකයේ හරහා තමයි කොහෙද CPU එකට එන්නේ. හරිද? එතකොට අපි නිකන් හිතමුකෝ වකරේ ප්‍රොසෙස් එකක්. හරිද? පරිගණකය තුළ ක්‍රියාත්මක වෙන්න යන ඔන්න ප්‍රොසෙස් කීපයක් තියෙනවා කියලාම P1, P2, P3 කියලා ක්‍රියාවලි කීපයක් තියෙනවා. එතකොට මේගොල්ලෝ ක්‍රියාත්මක වෙන්න නම් CPU එකට එන්න ඕනේ. CPU එකෙන් ක්‍රියාත්මක වෙන්නේ. ඒ එන්න නම් මේගොල්ලෝ කොහෙද යන්න ඕනේ? ඉස්සලාම RAM එකට ගිහිල්ලා පෙළ ගහන්න ඕනේ. එතකොට මේ ක්‍රියාවලි කීපයක් පුතේ RAM එකට දාගත්තාම මේවට ඉඩ වෙන් කරලා දෙන්න බෑ. අවශ්‍ය ප්‍රමාණයට ඉඩ වෙන් කරලා දෙන්න ඕනේ. ඔය ඉඩ වෙන් කරන්නේ ඔපරේටින් සිස්ටම් එක මෙහෙයුම් පද්ධතිය. ඒක යාගේ සර්විස් එකක්. හරිද? යාගේ සේවයක්. හරිද? මේ මතකය RAM එක මතකය කළමනාකරණය කරලා දෙනවා. හරිද? ඒ කියන්නේ මේ process පුතේ පිළිවෙලට යා RAM එකට අරගෙන RAM එකට දාලා එයාලට අවශ්‍ය ඉඩ වෙන් කරලා දෙනවා. හරිද? ඔකේ ලොකු කතන්දර ටිකක් තියෙනවා. ඉස්සරහට කතා කරමු. ඊට පස්සේ මේකෙන් මේ හැම එක්කෙනාටම එකපාර CPU එකේ ක්‍රියාත්මක වෙන ටයිම් එක ගන්න දෙන්න බෑනේ. හරිද? දැන් මේකේ ක්‍රියාත්මක වෙන්න වෙලාව වෙන් කරලා දෙන්න නැත්නම් ඒ වෙලාව වෙන් කරලා දෙන්නෙත් ඔපරේටින් සිස්ටම් එකම තමයි. හරිද? මේවා CPU එකට ගෙනල්ලා අවශ්‍ය ඒවා ක්‍රියාත්මක කරලා කරන්න අවශ්‍ය කරන වෙලාව වෙන් කරලා දෙන්නෙත් OS එකම තමයි. දැන් හරියට නිකන් OS එක කියන්නේ අර අපි හිතමුකෝ ඒ බෙහෙත් ගන්න තැනක ඉන්න නර්ස් කෙනෙක් නැත්නම් අර සහයට ඉන්න කෙනෙක් වගේ. කියන්නේ ડોක්ටර් ගාවට අපි මේ ડોක්ටර් කියලා ડોක්ටර් ගාවට රෝගීන්ට ගොඩක් ආව කියලා එකපාර යන්න බෑ.
නේද? ඒගොල්ලෝ එළියේ ඉඳගෙන ඉන්න ඕනේ, ලොබි එකේ ඉන්න ඕනේ, එළියට ඉන්න ඕනේ. ඊට පස්සේ අර නර්ස් හරි එතන සහායට ඉන්න කෙනා තමයි මොකද කරන්නේ? අර ප්‍රමුඛතාවයේ මත නේද විවිධ ක්‍රමවේද මත ඒගොල්ලෝ වෛද්‍යවරයා ගාවට යොමු කරන්නේ. සමහරට හදිසියම අමාරු කෙනෙක් ඉන්නවා නම් එයාට ගොඩක් වෙලා එළියේ ඉඳන් ඉන්න ඕනේ නැහැ. හරිද? ලේ පෙරාගෙන අපි තුමු ලොකු තුවාලයක් තියෙන කෙනෙක් ආව කියලා. ඒතර එයා එළිය පුටුවේ ඉඳන් ඉන්නේ අර කැස්සෙන් මිරිස්සාව තියෙන අයව තියලා. අර හදිසි රෝගියාව මොකද කරන්නේ? ડોක්ටර් ගාවට ඉස්සෙල්ලා අරයා එක්කගෙන එනවා. මෙහෙම ලෙඩෙක් ඉන්නෙක් මම බේත් කරන්නේ. අර ඒ වගේ හදිසි අවශ්‍යතා තියෙන ඒවා හඳුනා ගැනීම, හදිසියේ ක්‍රියාත්මක වෙන වැඩසටහන් මොනවද කියන එක අඳුනගෙන ඒවා ඉක්මනට CPU එකට අරන් වෙලා ක්‍රියාත්මක කරන කළමනාකරන වැඩ කරන්නේ OS එක තමයි. හරිද? ඒ කියන්නේ එයා මෙන්න මේ ක්‍රියාවලි කළමනාකරණය කරනවා, මතකයේ කළමනාකරණය කරනවා නේ. CPU එකේ ක්‍රියාවලි කළමනාකරණය කරනවා. ඔය මැනේජ්මන්ට් එක කරන්නේ OS එක. ඒක තමයි එයාගේ මෙන්න මේ පළවෙනි සර්විස් දෙක. හරි.